යේසු පීඨයි. මම කතා කරන්නේ දෙවියන් වහන්සේ මිනිස්යයි යක්ෂය අතර තියෙන ප්‍රශ්නය. විසඳගන්නේ කොහොමද? මේ දෙවියන් වහන්සේ මිනිස්ය අතර වෙන්වීම යක්ෂයා වෙන් කෙරුවා. ඒක නැවත ඇති කරුවා යේසුස් වහන්සේ. දැන් මිනිස්යයි දෙවියන් වහන්සේ අතර සම්බන්ධකම ඇති කරන ක්‍රමය ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු අද විනාශ වෙමින් පවතිනවා. මේ මිනිස්සු හැමදාම මරනවා, ලක්ෂ ගණන් මරනවා, දහස් ගණන් මැරෙනවා. කනත්තකට ගියාම දේවල් දකිද්දි මේ හරි පුදුම ඇඬිල්ලක් කනන්නේ. ඉතින් ජීවනේ නැතුව මැරලා යනවා. ජීවනේ අධිපතිය අයින් කරලා මේ බයිබලයේ මෙහෙම කතාවක් කියනවා. මක්සිස යෝහන් 12:43 කියනවා මක්රිසාද ඔහු දෙවියන් වහන්සේගේ ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගේ ලැබෙන ගෞරවයට ප්‍රිය වූයේය. දෙවියන් වහන්සේලාට මනුෂ්‍යයන්ගේ ලැබෙන ගෞරවය තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. කවුරු හරි අපිට හොඳයි මොන හරි තෑග්ගක් දුන්නාම එයාව හරියට අගය කරනවා. නමුත් ඒක తాවකාලික ගෞරවයක්. එයාට නෑ ජීවනේ, මනුෂ්‍යයර නෑ ජීවනේ. ඒ ගෞරවය මනුෂ්‍යයන්ගේ ලැබෙන ගෞරවය බලාපොරොත්තු වෙන කෙනාට ඒ ගෞරවය කරන කෙනාට ජීවනය දෙන්න බෑ. ගෞරවය බලාපොරොත්තු වුණාට. ඉතින් ඒ නිසා ඒ ගෞරවය නිෂ්ඵල ගෞරවයක්. දෙයි වචනේ කතා කරන්නේ. මිනිස්සු අද දවසේ අපේ රටේ අපි දකිනවා ගෞරවය ලැබුව මිනිස්සුන්ට මොකද උනේ කියලා. අන්තිමට අගෞරවයට පත්වෙච්ච ක්‍රම සහ විදි අපි දකිනවා අපේ ඇස්වලින්. දවස ගානේ අපි ඒවා දකිනවා. මිනිස් ගෞරවය හොයලා මොකද උනේ කියලා. මිනිසුන්ට ඉතින් අප්‍රාණික දේවල් වලට නමස්කාර කරලා වෙච්ච වැරද්ද අපි දකිනවා. ඉතින් මොකද අපිත් එහෙම නමස්කාර කරපු මිනිස්සු. ඒ නිසා දෙවියන් වහන්සේට වඩා අනිත් දේවල් වලට අපි ආදරය කෙරුවා. ගෞරවය කෙරුවා. මුදලට මේ හැම දෙයකටම අපි ගෞරවය කෙරුවා. නමුත් ඒ ගෞරවය නිෂ්ඵලයි. දේවචන කියන්නේ ඒකයි. මක්සාද ඔහු දෙවියන් වහන්සේට ගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රිය වුණා. මනුෂ්‍ය ගෞරවය ලබන්න බොහෝ ආශාවෙන් සිටිනවා. ඒක ලැබෙන්න ඕන දෙවියන් වහන්සේගෙන්. නම් දෙවියන් වහන්සේ ලබා ගන්න දෙවියන් වහන්සේගේ වචන විදිහට අපි ජීවත් වෙන්න තියෙනවා. මොකද తాවකාලික ගෞරවයක් නෙමෙයි සදාකාලික ගෞරවයක්. උන්වහන්සේ සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ ਸਰව බලධාරී ਸਰව පරාක්‍රම ਸਰවඥාන දෙවියන් වහන්සේ. එයාගෙන් ගෞරවය ලැබෙනවා කියන්නේ ඉතින් මහිමෙම තමයි ඉතින්. ඒ මහිමෙට ළඟා වෙන්න කිසි කෙනෙකුට බෑ. ඉතින් ළඟා වෙන්න පුළුවන් දෙවියන් වහන්සේලා කීකරුවලා සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරලා යේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ පිළිගත්තොත් මොකද උන්වහන්සේ පිළිගන්න අපිට හේතුන් කාරණා ගොඩක් තියෙනවා. මොකද මේ පොළොවේ මරණය පරාජය කරේ උන්වහන්සේ පමණයි. ඒ ජයග්‍රහණයම අපිට ඇති. ඒ ජයග්‍රහණයම අපිට බුද්ධ විඳින්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේගේ මහිමය. ඒ නිසා යේසුස් වහන්සේ කවුද කියලා හොයන්න. මිනිස්සු අද ගෞරවය ලබනවා බොහෝ මනුෂ්‍යයන්ගෙන්. නමුත් ඒවා తాවකාලිකයි. අන්තිමට වේදනාවක්. මතකත් නැති වෙනවා. දිනසේ දොස් කියනවා. ගෞරවය කරපු මිනිස්සුම ගෞරවයට දොස් කියනවා ඊට පස්සේ. පොඩි වැරද්දක් වෙච්ච ගමන. දෙවියන් වහන්සේ වැරද්දට සමාව දෙනවා. මනුෂ්‍යයට බෑ ඒක සමාව දෙන්න. මනුෂ්‍යයා බයින එක තමයි කරන්නේ. දොස් කියන එක. මොකද ලෝකයේ දෙවියා ඒගොල්ලන්ගේ සිත් අන්ධ කරලා තියෙන්නේ පාපේ පුරවලා. ඇස් අන්ධ කරලා. සත්‍යතාවය දකින්න කැමැත්තක් දෙන්නේ නැහැ. සමාව දීමේ හදවතක් නැහැ. ප්‍රේමයේ හදවතක් නැහැ. ප්‍රේමයේ හීන වෙලා. සියල්ලෝ පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා කියලා කියනවා. ඉතින් මිනිස්සු බොහෝ ගෞරවය හොයනවා. මේ හරි ආසයි ගෞරවය. අපිත් ඇත්ත හිතා මේ මිනිස්සු හරි හොඳක් ගෞරවය ලබනවා. නමුත් ඒ ගෞරවය නිෂ්ඵලයි. දේ වචනේ කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේට ගෞරවය කරන්න ඕනේ. අපි මුළු සිතින්, මුළු ආත්මෙන්, මුළු බුද්ධියෙන්, මුළු වීර්යයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ඕනේ. දෙවියන් වහන්සේට ගෞරවය. ඒ ගෞරවය උන්වහන්සේ දැන් කියනවා. මහා මහිමය උන්වහන්සේ. උන්වහන්සේ සමාදානයේ ස්වාමියා. උන්වහන්සේ මාගේ හොඳ පුත්‍රයා කියලා කියන්න අහගන්න තියෙනවා. ඒක තමයි ලෝකේ වාසනාව. වාසනාවන්ත මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙන ඕන කෙනෙකුට. ඒ අවස්ථාව උදා වෙනවා. උන්වහන්සේ බලා සිටිනවා. හැරී එනකම් වැරද්ද සමාව දෙන්නේ දෙවියන් වහන්සේ. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ. මනුෂ්‍යයන්ට සමාව දෙන්න බෑ. මනුෂ්‍ය වෛර කරනවා. දොස් කියනවා, අපහාස කරනවා, වෙලාවකට ආදරය කරනවා, වෙලාවකට වෛර කරනවා. ඒක මොකද ලෝකයේ දෙවියන් සිත් මනස ආත්මය ඔක්කොම අන්ධ කරලා තියෙන්නේ. අන්ධ ස්වභාවය නිසා මිනිසුන්ට බෑ මේ හොඳ දේ කරන්න. මිනිස්සු හරි කැමති යහපතට.
නමුත් ඒක ඡායාවක් නේ මායාවක් වගේ බොරුවට. ඒ බොරු කාරණාවක් තුළ යම් බොරුවට අර වැලවිටෙන් අදිනවා වගේ යම් කාරණාවක් කියලා සිතේ නැහැ. ඒ වගේ දෙවියන් වහන්සේ මේ සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සොයන්න. එසා උන්වහන්සේ සෙව්වොත් සියල්ල හම්බ වෙනවා. උන්වහන්සේ සියල්ලේ ස්වාමියා. සියල්ලේ රජුවා. ජීවත් වෙනවා. උත්තර දෙනවා. ඒක තමයි අපේ ජයග්‍රහණය. එහෙනම් යේසු පිටයි.